2026 අවුරුද්දේ 6 වෙනි මාසේ දෙවනිදා, ඒ කියන්නේ ජුනි දෙවනිදා බ්‍රහස්පති ග්‍රහයා කටක රාශිගත වෙලා උච්ච ස්වරූපයකට එනවා. මේ උච්ච වීමේ බලපෑම එක එක ලග්නවලට ලග්න 12ට කොහොමද කියලා අපි සාකච්ඡා කරලා බලමු. ඇත්තටම බ්‍රහස්පති උච්චයි කියන්නේ ඥානය, ධනය, ගෞරවය, දරුවන්, විවාහය, ආගමික කටයුතු වලට ඊටාම සුබ විදියට බලපාන දෙයක් තමයි බ්‍රහස්පතිගේ උච්චතාවය. මේෂ ලග්නයට ඒක බලපාන්නේ මෙහෙමයි. හතරවෙනි ස්ථානයට, ඒ කියන්නේ මාතෘ ස්ථානයට, නිවසට, අදාළ දෙයට, සුව පහසුවට අදාළ තැනට තමයි මේ හතරවෙනි ස්ථානයට මේස, වෘෂභ, මිථුන, කටක. ඔව්, මේෂ ලග්න හිමියාගේ හතරවෙනි ස්ථානයට තමයි බ්‍රහස්පති උච්ච වෙලා ඉන්නේ. ඉතින් ජුනි දෙවනිදා උච්ච වෙනවා හතරවැන්නේ. එතකොට මේෂ ලග්න කෙනාට ගෙදර වාතාවරණය සංසුන් වෙනවා. මවගේ සෞඛ්‍ය හොඳ වෙනවා. ඉඩම්, ගෙවල් දොරවල්, වාහන ගනුදෙනු වලට හොඳ කාලයක් බවට පත් වෙනවා. ගෙදරට නව දේවල්, බඩු භාණ්ඩ එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මනසේ තිබුණු නොසන්සුන්කම අඩු වෙනවා. මානසික සැනසීම ඔබට ලැබෙනවා. රැකියාවේදී වැඩ කරන තැන වෙනස් වීමක් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ගෙදරට ලං වෙන මාරුවක් එන්න පුළුවන් ඔයාට. ඒ වගේම පරිස්සම් වෙන්න, අධික චිත්ත වේග නිසා තීරණ ගන්න එපා. බ්‍රහස්පතින්දා දවසක කහ වස්ත්‍ර දන් දෙන්න. ඒක ඔයාට ගොඩක් හොඳ වේවි. මේ ග්‍රහයාගේ උච්ච වීම වර්ෂයක් පවතිනවා. ඒ වර්ෂය තුල ඔයාට මේක කොහොමද මේ වැදගත් වෙන්නේ කියලා හිතුවතින් ගොඩක් තමන්ගේ ගෘහය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. රැකියාව සම්බන්ධයෙන් වැදගත් වෙනවා. එතකොට ඔයා මේ බ්‍රහස්පතින්දා දවස්වල කහ වස්ත්‍ර දන් දීම ඔයාට හැකි විටක මේ වසරක් කාලයක් තුල ඉදිරියට ජුනි දෙවනිදා ඉඳලා ඉදිරියට ඔබට හැකි විටක කරන්න මේ ඔබට සුබ ප්‍රතිඵල ගෙනත් දේවි. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නයට කොහොමද බ්‍රහස්පති ග්‍රහයා මේ කටක රාශිගත වෙලා උච්ච වෙන එක බලපාන්නේ කියලා. වෘෂභ ලග්නේ 3 වෙනි ස්ථානයට තමයි එන්නේ. එතන වෘෂභ, මිථුන, කටක 3 වෙනි ස්ථානයෙන් කියවෙනවා වික්‍රමවන්ත බව, ඉදිරිපත් වීමේ ශක්තිය, ධෛර්යය, සහෝදරයන් ගැන, ඒ වගේම තමන්ගේ sannivedana පැති ගැන, එහෙම sannivedana කටයුතු ගැන, ඒ වගේ ගොඩක් දේවල් 3 වෙනි ස්ථානයෙන් කියවෙනවා. එතකොට මේකේ බලපෑම සහෝදර සහෝදරියන්ගේ සහාය හොඳට ලැබෙනවා. ඔබේ ජීවිතයට පරණ තරහ මකා ගන්න හොඳ කාලයක් මේක. කෙටි ගමන්, ව්‍යාපාරික ගමන් වලින් ලාභ ඔබට ලැබෙනවා. ලිවීම, කතා කිරීම, ඉගැන්වීම, මාධ්‍ය, මාකටිං කරන අයට විශේෂ දියුණුවක් ලැබෙනවා. වෘෂභ ලග්න අයට. ඒ වගේම නිර්භය ගතිය, තීරණ ගැනීමේ ශක්තිය වැඩි වෙනවා වෘෂභ ලග්න හිමියන්ගේ. පරිස්සම් වෙන්න, අධික කතා බහ නිසා ප්‍රශ්න ඇති කරගන්න එපා. මොකද ගුරු උච්ච වෙලා 3 වෙනි ස්ථානයට ආවම ඔබ ටිකක් කතා බහ වැඩි, සමාජශීලී වැඩි, ඉදිරිපත් වීමේ ශක්තිය වැඩි කෙනෙක් බවට පත් වෙනවනේ. එතකොට ඔබට මේ අර කතා බහ වැඩි වුණාම ඇති වෙන ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාලනයකින් යුක්තව කතා බහ කරන්න පුරුදු වෙන්න. ඊළඟට මිථුන ලග්නයට කොහොමද ගුරු මේ විදියට උච්ච වුණාම වෙන්නේ කියලා අපි බලමු. මිථුන ලග්න අයගේ කටක කියන ස්ථානයේ තමයි කටක කියන ස්ථානය වෙන්නේ දෙවැන්න. මේ දෙවැන්නේ තමයි මිථුන ලග්න අයගේ ගුරු උච්ච වෙන්නේ ඉදිරි අවුරුද්ද තුල 2026 6/2 පස්සේ ඉදිරි අවුරුද්ද තුල. වැල්වටාරම් නැතුව කෙලින්ම කිව්වොත් ධනයටයි, පවුලටයි, කතාවටයි මෙන්න මේ දේවල් වලට හොඳ තත්ත්වයක් උදා වෙනවා. මුදල් ආදායම් වැඩි වෙනවා. පරණ ණය තුරුස් ගෙවන්න තියන අය ඔයා ළඟට ඇවිල්ලා ගෙවලා යන්න පුළුවන්. ඔයාගෙන් ලැබුණු ගත්තු දේවල් මෙන්න කියලා
එතකොට පවුලේ සාමය එකමුතුකම වැඩි වෙනවා. පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාද ඔබට ලැබෙනවා. කතාවෙන් උපදේශනෙන් වෙළඳාමෙන් ඔබ ලාභ ලබන තත්වයකටපත් වෙනවා. මුහුණේ කාන්තිය, දීප්තිය, ලස්සන වැඩි වෙනවා. ආකර්ෂණය, ජනාකර්ෂණය වැඩි වෙනවා. පරිස්සම් වෙන්න ඕනේ අනවශ්‍ය වියදම් පාලනය කරගන්න. ඔබට කොහොමත් අනවශ්‍ය වියදම් යෙදෙන්න පුළුවන් කාලයක් තමයි අනිකුත් ග්‍රහ ගෝචරයනොත් සලකලයි මම මේ කතා කරන්නේ. බ්‍රහස්පතින්දා දවසක කඩල, කහ වස්ත්‍ර, ඒ වගේම කහ පැහැති මල් වර්ග පූජා කරන්න බුදුන් වහන්සේට, බෝධීන් වහන්සේට, වැඩිහිටි අයට පූජා කරන්න. ඔබට සෙත උදා කරගන්න ශක්තිය ඇති වෙනවා. කටක ලග්නයට කොහොමද මේ බ්‍රහස්පති මාරුව බලපාන්නේ කියලා අපි බලමු. කටක ලග්නයටම තමයි උච්ච වෙලා එන්නේ. ඒ කියන්නේ පළවෙනි කොටුවට. බලපෑම මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. ලග්න 12න් හොඳම තත්ත්වය උදා වෙන්නේ කටක ලග්නයට. ඒක ඊටාම පැහැදිලිව කියන්න ඕන. පෙනුම, සෞඛ්‍ය, ආත්ම විශ්වාසය ඔක්කොම ඉහළ යනවා. එතකොට අලුත් රැකියාවක්, අලුත් ව්‍යාපාරයක්, සම්බන්ධතාවයක් පටන් ගන්න, අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න හොඳම කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කටක ලග්නයට ඉදිරි වසර තුල, ඒ කියන්නේ 2026 6 වෙනි මාසේ 2 වෙනිදාගෙන් පස්සේ ඉදිරි වසර තුල ගොඩක් හැකියාව ලැබෙනවා. සමාජීය ගෞරවය හොඳ නම වර්ධනය වෙනවා. ඒ වගේම දරුවන්ගෙන්, පවුලෙන් සතුට ඔබට ලැබෙනවා. පරිස්සම් වෙන්න ඕන කාරණේ තමයි ඔබ ඕනවට වඩා ආඩම්බර වෙන්න එපා. ඔබට ආඩම්බර විය හැකි කරුණු රාශියක් ඔබ වටා ගොඩනගෙනවා. ඒ වයින් ආඩම්බර නොවි නිහතමානීව ජීවත් වෙන්න. ආඩම්බර වීම තුලින් ඔබට යම් යම් හානි, පාඩු, සතුරු කරදර සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට නම් මේකේ බ්‍රහස්පතිගේ බලය වැඩි කරන්න, බලය සුබ බවට හරව ගන්න එක වැඩි කරගන්න ඔයාට නම් විශේෂ මොනවත් පූජාද්‍ර එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිංහ ලග්නයට කොහොමද බ්‍රහස්පති ග්‍රහයා සිංහ ලග්නයට එන බලපෑම කොහොමද කියලා බලමු. 12 වෙනි ස්ථානයට තමයි සිංහ ලග්නයගේ එන්නේ. එතකොට 12 වෙනි ස්ථානය විදේශ ගමන්, මෝක්ෂය, වියදම් වගේ පැති ගැන කතා කරනවා. මේකේ බලපෑම කොහොමද වෙන්නේ කියලා අපි ඍජුව කතා කරමු. වියදම් වැඩි වුණත් ඒවා දන් දීම, ගමන් බිමන්, චාරිකාවන්, වන්දනාමාන, ආධ්‍යාත්මික කටයුතු වලට යන වියදම් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ ආධ්‍යාත්මික කටයුතු කියන්නේ බණ භාවනා, දානමාන, ඒ වගේ පැත්තකට ඔබේ හිත ඇදගෙන යන කාලයක් වෙන්න පුළුවන්. විදේශ ගමන්, විදේශ සම්බන්ධ රැකියාවලට ගොඩක් හොඳයි. නිନ୍ଦ, විවේකය, මානසික බර ඔබට අඩු වෙනවා. නිନ୍ଦ, විවේකය හොඳට ලැබෙනවා. රහසිගතව ඔබට උදව් ලැබෙනවා. සතුරන් නිහඬ වෙනවා. ඔබට මිතුරන්ගෙන් රහසිගත උදව් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නාස්තිකාර වියදම් වලින් වලකින්නට ඔබ පරිස්සම් විය යුතුයි 12 වැනි බ්‍රහස්පති උච්ච වෙලා යන ඉදිරි වසර තුල. එතකොට දවසට 11 වතාවක් ඕන් නමෝ නාරායනාය කියන ඕන් නමෝ නාරායනාය කියන වචන තුන ඔබ කියන්න දවසට 11 වතාවක්. ඒක ඔබට ගොඩක් හොඳ ප්‍රතිඵල ගෙනත් දෙන දෙයක් බවට පත් වෙනවා. ඕන් නමෝ නාරායනාය. අමාරු නැහැ කියන්න. ඔබ පුරුදු වෙන්න. 11 වතාවක් දවසට කියන්න සිංහ ලග්නයට ඒකෙන් සුබඵල ලැබේ. කන්‍යා ලග්නයට කොහොමද කටක රාශියේ බ්‍රහස්පති උච්ච වීම බලපාන්නේ කියලා අපි සොයලා බලමු. එයාලගේ 11 වෙනි ස්ථානයට, ඒ කියන්නේ කන්‍යා ලග්නයේ අයගේ 11 වෙනි ස්ථානයට තමයි බ්‍රහස්පති එන්නේ. එතකොට ලාභ, ආශාවන්, මිතුරන් ගැන, අය ලැබීම ගැන, හුඟක් රැකියාවේ ලැබීම ගැන ගොඩක් දේවල් මෙතනින් අපි බලනවා. එතකොට මේ බලපෑම කොහොමද සිද්ධ වෙන්නේ? පොදුවේ කන්‍යා ලග්නයට බලාපොරොත්තු වුණු මුදල්, ප්‍රොමෝෂන්, ලාභ ලැබෙනවා. මිතුරන් ජාල වලින් විශාල සහායක් ඔබට ලැබෙනවා.
ඒ වගේම සමාජ තත්ත්වය ප්‍රසිද්ධිය ඔබේ වැඩි වෙනවා. පැරණි ආශාවන් මේ කාලේ ඉටු වෙනවා. මොකද්ද යටපත් වෙලා තිබිච්ච යම්කිසි බලාපොරොත්තුවක් හීනයක් ඉටු වෙනවා වගේ ඔබට ඉටු වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕන. ඊර්ෂ්‍යාව ඇති අය ගැන ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ කෙරේ ඊර්ෂ්‍යාව ඇති අය ගැන ඔබ පරිස්සම් වෙන්න ඕන. ඔබ කළ යුතු දේවල් හැටියට දන්වන්න තියෙන්නේ දුගී අයට ආහාර වලින් දන් දෙන්න කියන එක. තුලා ලග්නයට කොහොමද බ්‍රහස්පතිගේ බලය කටක රාශිගත වෙලා උච්ච වුණාම ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලමු. 10 වෙනි ස්ථානයේනේ තුලායගේ එන්නේ මේ බ්‍රහස්පති එන කටක රාශිය 10 වෙනි ස්ථානයේ. එතකොට 10 වෙනි ස්ථානයේ රැකියාව, තනතුර, කීර්තිය මෙන්න මේ වගේ දේවල් වලට තමයි බලපෑම එන්නේ. අපි බලමු මේ බලපෑම කොහොමද යෙදෙන්නේ? හොඳටද නරකටද? ඔව්. රැකියාවේ උසස් වීමක්, තනතුරක්, පිළිගැනීමක් ඔබට කරන්න වෙනවා. ඔබට ඔබේ රැකියාව සම්බන්ධ වෙනසක් කරන්න වෙනවා වාසිදායක විදියට. ලොක්කන් රජයේ අය ඔබට උදව් කරන කාලයක් බවට පත් වෙනවා. ප්‍රධානීන් ආයතන ප්‍රධානීන් ඔබට උදව් කරන කාලයක් බවට පත් වෙනවා. එතකොට ඔබ ස්ථාන මාරුවක් ඉල්ලන්න අදහස් කරනවා නම් මෙන්න මේ කාලේ ඒක ඉල්ලන එක හොඳයි. ඔබ ප්‍රොමෝෂන් එකක් ඉල්ලන්න අදහස් කරනවා නම් ලැබෙන්න තියෙනවා නම් ඒක මේ කාලෙට යොදා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ 2026 ජූනි 2කින් පස්සේ අවුරුද්දක් තුල වගේ යොදා ගන්න තියෙනවා නම් ඔබට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔබ පරිස්සම් වෙන්න ඕනේ වැඩිපර කරට ගන්න යන්න එපා. ඔබට හොඳ තියෙනවා ව්‍යාපාර කරන අයට නව ගිවිසුම් ලැබෙන්න ගන්නවා. ඔයාගේ රැකියාවේ උසස් වීම ලැබෙන ඔක්කොම හොඳ එනකොට ඔබ වගකීම් වැඩි කරගෙන වැඩි බර නොහිතන බර නොයැලඹුණු වගකීම් ගන්න යන්න එපා. තමන්ට පැවරුණු කාර්ය පමණක් කරගෙන ඉන්න. එතකොට සෙනසුරාදා සනි දෙවියන්ට තෙල් පහනක් පත්තු කරන්න මේ අබ තෙල් පහනක්. එතකොට ඇයි මේ ශනි දෙවියන්ට පත්තු කරන්න කියන්නේ? ඔව්. ඔබගේ තුලා ලග්නයට සෙනසුරු යෝගකාරකයා වෙනවනේ. එතකොට මේ බ්‍රහස්පති එන්නේ 10 වෙනි කොටුවට. 10 වෙනි කොටුව කියන්නේ තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, මේස, වෘෂභ, මිථුන, කටක. එතකොට මෙතන 10 වෙනි කොටුවට අදාළ දේවල් තුලනාත්මකව වර්ධනය කරගන්න තුලා ලග්නේ යෝගකාරකයා ශක්තිමත් කිරීමත් වැදගත් වෙනවා. ඒ නිසා බ්‍රහස්පති සහ සෙනසුරු කියන ග්‍රහ දෙවියන්ට ගිතෙල් පහනක් දල්වන්න සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා දවසක. අපි දැන් බලමු වෘශ්චික ලග්නයට කොහොමද මේ බ්‍රහස්පති මාරුව බලපාන්නේ කියලා. 9 වෙනි ස්ථානය භාග්‍ය ස්ථානය. එහෙම නැත්නම් පෙර වාසනාව ගැන කියන තැන. එතෙන්ට තමයි මේ බ්‍රහස්පති එන්නේ. ඇවිල්ලා උච්ච වෙන්නේ. වෘශ්චික ලග්නයගේ 9 වෙනි ස්ථානයට. එතකොට භාග්‍ය උදා වෙනවා, හිර වෙලා තිබුණු වැඩ ගැලවෙනවා, ගුරුවරුන්ගෙන්, පියාගෙන්, උසස් අයගෙන් සහාය ලැබෙනවා, උසස් අධ්‍යාපනය, විදේශ ගමන්, ආධ්‍යාත්මික කටයුතු වලට ගොඩාක් හොඳ වෙනවා. හිතේ තිබුණු බර අඩු වෙලා ඉදිරිය ගැන විශ්වාසයක් එනවා. පරිස්සම් වෙන්න ඕනේ, අධික බලාපොරොත්තු තියාගන්න එපා. ඕනමට වඩා බලාපොරොත්තු තියාගත්තොත් සිත් වේදනාවට පත් වෙන්න පුළුවන්. අධික බලාපොරොත්තු තබා නොගැනීමට වෘශ්චික ලග්න හිමියන් පරිස්සම් වෙන්න ඕනේ. බ්‍රහස්පතින්දා විෂ්ණු පූජාව කරන්න ඒක ඔයාට ගොඩක් හොඳයි. ඒ රාෂ්ටක ආදියත් ගත කරමින් ඉන්නවනම්. ඊළඟට අපි බලමු ධනු ලග්නයට කොහොමද මේ කටක රාශිගත වෙන බ්‍රහස්පතිගේ බලය ලැබෙන්නේ කියලා. ධනු ලග්න අයගේ 8 වෙනි ස්ථානයට තමයි බ්‍රහස්පති එන්නේ. එතකොට හදිසි ලාභ ඇති වෙනවා. නමුත් ඔබට මේකේ බලපෑම ගොඩක් අපි විස්තර කරන්න ඕන කොහොමද වෙන්නේ කියලා. උරුම දේවල්, රක්ෂණ වලින් එන්න තියෙන දේවල්, කොමිස් මුදල්, හදිසි මුදල් ඔබට ලැබෙන්න පුළුවන්. පර්යේෂණ කටයුතු, গুপ্ত විද්‍යාත්මක කටයුතු, මනෝවිද්‍යාව වගේ අංශවල
කටයුතු කරන්න, ඉගෙන ගන්න, ඒවා පිළිබඳ පරීක්ෂණ කරන්න ඔබට හොඳ කාලයක් වෙනවා. ජීවිතේ ලොකු පරිවර්තනයක් ඔබට ඇති වෙනවා. පැරණි දෙයක් අවසන් වීමක් වගේ දෙයක් හිතන්නකෝ දැන් උපාධියක් වගේ දෙයකට ඔබ ඉගෙන ගනිමින් උන්නා කියලා. ඔන්න ඒක අවසන් කරගන්න ග්‍රැජුවේෂන් එකට මුහුණ දෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔබ පරිස්සම් වෙන්න ඕනේ සෞඛ්‍ය ගැන අවධානයෙන් ඉන්න. අධික ආතතියෙන් වළකින්න උත්සාහ ගන්න. ආතතිය ඔබට ඇති වෙන්න පුළුවන් මේ බ්‍රහස්පති 8 වෙනි ස්ථානය හරහා ගමන් කරද්දී ඒ රාෂ්ටක ආදී ඔබ ගත කරනවා නම් ආතතික තත්ත්ව ඔබට ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබ බ්‍රහස්පති ග්‍රහයාට කහ වස්ත්‍ර දන් දීම සුබ දෙයක් විදියට ඒ කාලය තුල ඒ අවුරුද්ද තුල එසේ කළ හැකි නම් ඒක ඔබට ඒ කියන්නේ 2026 6 වෙනි මාසේ 2 සිට ඉදිරියට අවුරුද්දක් තුල කහ වස්ත්‍ර දන් දීමක් විශේෂයෙන් අපි දානයක් දෙනකොට දාණය ලබන්න සුදුසු පුද්ගලයෙකුට දෙන්න ඕනේ. දැන් අපි කහ සිවුරක් පූජා කරනවා නම් සිල්වත් ගුණවත් හාමුදුරු කෙනෙක් වයෝවෘද්ධ හාමුදුරු කෙනෙක් හොයලා දෙන එක හොඳයි. ඊළඟට මකර ලග්නය. එහෙම නැත්නම් ගිහියෙක් වුණත් කමක් නැහැ සිල්වත් ගුණවත් පුද්ගලයෙක් නම්. එතකොට අපි බලමු මකර ලග්නයට කොහොමද මේ බ්‍රහස්පති කටක රාශිගත වෙලා උච්ච වෙන එක බලපාන්නේ කියලා. 7 වෙනි ස්ථානයට එන්නේ විවාහය, හවුල් සම්බන්ධතා ගැන තමයි අපි මකර ලග්න හිමියාට මේකේ බලපෑම ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ. විවාහය, හවුල් ව්‍යාපාර, ගිවිසුම් වලට ඉතාම හොඳයි. ජීවන සහකරුගෙන්, සහකාරියගෙන් ලොකු සහයක් ලැබෙනවා ජීවිතයට. පරණ නඩු, ගිවිසුම්, ප්‍රශ්න විසඳෙන කාලයක් බවට පත් වෙනවා. සමාජයේ නම, ගෞරවය ඔබ ගැන වැඩි වෙනවා. පරිස්සම් වෙන්න ඕනේ අධික සම්මුතියෙන් ඒ කියන්නේ ඕනමට වැඩි හිතුවක්කාර කමකට ගිහිල්ලා හිතින් Taman නැති කරගන්න එපා. අන්න ඒ වගේ බලය මේකේ බලය ඔබට දැනෙන විදිය අනුව ඔබට අධික කියන්නේ එන්න පුළුවන් ඔබ ගොඩාක් ශක්තිමත් වගේ හැඟීමක් සිතින් ඒක නරකට හරව ගන්න එපා. එතකොට සිකුරාදා දවසක ලක්ෂ්මී පූජාව කරන එක ඔබට 7 අයිති වෙන්නේ 7 ඔබේ රාශිය කටකනේ. එතකොට කටකේ අයිති වෙන්නේ සඳුට. සඳු බ්‍රහස්පති දෙදෙනා බලවත් කරලා සිකුරුත් බලවත් කරලා ඔබ ලක්ෂ්මී පූජා තියන එක හොඳයි කියලා කියන්න පුළුවන්. ඊළඟට කුම්භ ලග්නය. කුම්භ ලග්නේ කොහොමද මේ බ්‍රහස්පති මාරුවට මුහුණ දෙන්නේ කියලා අපි බලමු. කුම්භ ලග්නේ අයට 6 වෙනි ස්ථානයට තමයි මේ පැමිණීම සිද්ධ වෙන්නේ. සතුරු කරදර, ණය, සෞඛ්‍ය, රැකියාව මේ වගේ දේවල් වලට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. සතුරන් පරාජය කරන්න ඔබට හැකි වෙනවා. ඔබ නඩු දිනනවා. ණය ගෙවෙනවා. මූල්‍ය බර අඩු වෙනවා. සෞඛ්‍ය හොඳ පැත්තට හැරෙනවා. පරණ රෝග සුවපත් වෙනවා. රැකියාවේ වැඩි වුණත් ප්‍රතිඵල හොඳ අතට රැකියාවේ වැඩි වුණත් ඔබට ප්‍රතිඵල හොඳ අතට හැරිලා උසස් අයගේ ඇගීම ඔබට ලැබෙනවා. පරිස්සම් වෙන්න ඕන අධික වැඩ හා මහන්සිය ගැන ඔබ සිතන්න ඕනේ. ඔබ ආතතියටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වැඩි ඕනෑම වෙලාවකදී පැයක්වත් විවේක ගන්න හිතන්න ඕනෑම දවසකදී. දවසට පැයක්වත් ඔබ විවේකයෙන් සිටින්නට උත්සාහ කරන්න. නැත්නම් ඔබට ආතතිය එන්න පුළුවන්. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසක දුගී අයට ඇඳුම් දන් දෙන්න. ඒක සාමාන්‍යයෙන් ගොඩක් දුප්පත් අය තෝරා ගැනීම හොඳයි කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට ඔබට මම කියා දෙන්න යන්නේ මේ බ්‍රහස්පති මාරුව තවත් ඊටාම හොඳට බලපාන ලග්නයක් ගැන. හැම ලග්නයකටම වගේ හොඳයි ඒ රාෂ්ටක ගත කරමින් ඉන්න අයට ටිකක් මේකේ එන්න තියෙන සුපඵල පැත්ත ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් අඩු වෙන්නේ නැහැ. මොකද බ්‍රහස්පති උච්ච වෙලා කටක රාශිය යනවා කියන එක ඕනෑම ලග්නයක කෙනාට බලපාන්නේ කොහොමද කියලා මම දැන් විස්තර කළේ. බලන්න 5 වෙනි ස්ථානයටනේ එන්නේ. එතකොට තමන්ගේ දරුවෝ ගැන, දරුවන්ගේ උසස් වීම ගැන, රැකියා ජයග්‍රහණ, අධ්‍යාපනික ජයග්‍රහණය ගැන ඔබට අහන්න ලැබේවි. ඔබේම අධ්‍යාපනය, ඔබේම දරුවන් ගැන ඔබට සුබ දේවල් තමයි කියන්න වෙන්නේ. ඒ වගේම ප්‍රේමය, ප්‍රේම සම්බන්ධතා, නිර්මාණශීලී වැඩ ඔබේ අන්න ඒවා බොහොම ක්‍රියේටිව් වැඩ
ශක්තිමත් වෙලා එන්න පුළුවන්. නිර්මාණශීලී වැඩ ඔබේ ඉදිරියට පැමිණෙන්න පුළුවන්. ඒවට ජනාදරයක් ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. මේකේ බලපෑම ඔබට දරුවන්ගෙන් සතුට ලැබිලා, දරුවන්ට අදාළ සුභාරංචි ඇවිල්ලා, අධ්‍යාපනයේ විභාග තරඟවලට හොඳ වෙලා, නඩු හබ ජයග්‍රහණය ඔබ ලබලා, ප්‍රේමය, කලාව, ලිවීම, නිර්මාණශීලීත්වය වගේ දේවල් වල ඔබ දිදුලමින් ඉස්සරහට ගිහිල්ලා බුද්ධිය තියුණු වෙලා අලුත් අදහස්, අලුත් ව්‍යාපෘති පටන් අරගෙන ඔබේ ජීවිතය නවම මුහුණුවරකට එන්න පුළුවන්. ඉතින් ඔබට කියන්නත් තියෙනවා පරිස්සම් වෙන්න ඕනේ කාරණයක්. අධික ආවේගකාරී තීරණ වලින් වළකින්න කියලා මම ඔබට දැනුම් දෙනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසක පැණි පූජා කිරීම, මී පැණි පූජා කිරීම, කහ වස්ත්‍රයකින් වසා මී පැණි පූජා කිරීම ඔබට සුබදායක බව පෙන්눔 කරන්න ඕන. ඒ පූජාවන් බුදුහාමුදුරුවන්ට හෝ ගුණවත් කෙනෙකුට හෝ කිරීම සුබ බව ඔබට පෙන්වා දෙන්නට ඕන. ඊළඟට මේ බ්‍රහස්පති මාරුව හැම ලග්නයකටම වගේ හොඳ ඵල තමයි ගෙනෙන්නේ. නමුත් ඔබ හොඳට හිතට ගන්න ඕන ඔබ ඒ රාෂ්ටකයක් ගත කරමින් ඉන්නවා නම් ඔබේ ඵල ඔබ නරක දසාවක්, සෙනසුරු දසාව, රාහු දසාව වගේ ගත කරමින් ඉන්නවා නම් ඔබට මේ බ්‍රහස්පතිගෙන් ලැබෙන හොඳ ඵල 100%ක්ම උදා වෙන්නේ නැතුව ඒවා අඩු වැඩිතා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ කේන්ද්‍රයට අනුව කොහොමද කියලා බලාගන්න ඔබට අපේ තිරේ දිස්වන අංකයට අපේ ආයතනය අමතන්න පුළුවන්. කොහොම වුණත් ලග්න 12ටම බ්‍රහස්පති උච්ච වෙලා කටක රාශිගත වීම සුබ දෙයක් විදියට තමයි ජ්‍යොතිෂඥයෙක් විදියට, ජ්‍යොතිෂඥවරියක් විදියට මම දකින්නේ. තෙරුවන් සරණයි ඔබ සෑම දෙනාටම. යහපතක්ම සිදු වේවා.